කඩ පියාගෙන මං කියපු වැඩේ කරපන්. අනේ මටත් දෙන්නකෝ. දවසෙම නැතිලා කෙල්ලේ මෙන්න මිදුල තුකලා දාපන්. මොයි ගම්මේ ඉතිලා දාපන්. මේ කොච්චරම කිව්වත් අහන්නේ දවසෙම නැතිලා. ඇයි යකෝ මුංගේ තුමේ සේරම මම කරන්න ඕනේ. තාත්තවත් නෑනේ මුං ගැන හොයන්නේ. මේක මොන වගේද මන්දන්නේ? ආච්චිමනේ අපේ තාත්තා එළුවේ. කඩ පියාගෙන මං කියපු වැඩේ කරපන්. එල්ලේ. අර ගේ ඇතුලේ වේලිච්ච රෙදි ටික නවලා දාපන්. මේ තව රෙදි කන්දක් තියෙන මට හොදගෙන එන්න. මම නාගෙන එන්න. පුතේ මෙහාට වරෙන්න. පුතේ මං වැටුණා. අයියේ ආච්චි වැටිලා. ආච්චි ඔන්න කිය බම්බා. අනේ ආච්චි මට හොඳටම බඩගින්නේ. අනේ බං බලඩ බත් මට මේ ඉන්න බරුව ඉන්න. යන්න ගිල මරු දැකලා. තාත්තගේ කෝල් එක. ගන්න එපා ඔබගේ කෝල්. අනේ අය අපි තාත්තත් එක්ක කතා කරමු. අපි දෙවියන් කතා කරමු. හෙලෝ පුතේ පුතාලා හොඳින් ඉන්නව නේද? ඉහමින් තාත්තේ. පුතාලා කාලද ඉන්නේ? ආච්චි වැටිච්ච නිසා අපි රොටි කෑවේ තාත්තේ. පුතේ මොකක්ද ආච්චි උනේ මට කියන්නකෝ. මං ඉක්මනටම එන්න. Lu kෑවද? අම්මේ බට්ටියක් කමු අම්මේ. මට එපා උඹේ බත්. අගේ කෙල්ලේ ඒවි. මට සලකන්න. හරි අම්මේ එයා එනකම් මේ මං අම්මව බලා ගන්න. අම්මා නැගිටින්නකෝ බට්ටියක් කන්න. ඔව්. तेरी उंगली पकड़ के चला ममता के आंचल में पला तेरी उंगली पकड़ के සමාවෙන්නේ මේ ඔක්කොම මගේ වැරදි. ඉතර හිතන්න එපායි. දැන් ඒව මතක් කරලා දාන්න. අම්මේ මගේ පුතා ආවද? අම්මට කොහොමද දැන්? අනේ හොඳයි පුතේ. කොල්ල මට හොඳට සැලකුවා. මගේ දරුවෙක් වගේ පුතේ. මට හරි දුකයි කොල්ලව. मैं तेरा लाडला पेऊ किरीवल पौवर वन्नट अम्मे मति मम ආයෙ රට යන්න ඕනේ නැහැ. පුළුවන් විදිහට ජීවත් වෙන්න. රජුන් කරන්නට හැනුවාය සිහිනෙන් පවා